දයනිතර මහත්මයා බොහෝ ගීතවල තියෙනවා ශෝක රසය. යම් ආකාරයක පරාදීන බවක්, යම් ආකාරයක අහිමිවීමක්. ඔහුගේ හැම ගීතයක් ඇතුළෙම තියෙනවා. ඊළඟට දයනිතර මහත්මයාගේ ගායන කලාවේ මම දැකපේත් තමයි හුත්තට කට ඇරලා සිදු කියනවා. ඒ කියන්නේ සමහර අයට තියෙනනේ මයික් වොයිස් නේ. මයික් එක ඇම්ප්ලිෆයර් එකක් මික්සර් එකක් කරා තමයි වොයිස් එක එන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට කිව්වහම පේලි දෙක තුනකටවත් ඇහෙන්නේ නැහැ. දැන් දයනිතර මහත්මයා සින්දුවක් කියවහම දෙතරන්න කියනවා. මේ කතන්දර දෙකක්. නෑ මම ඒක අස්පනා පිට දැකලා තියෙනවා. මේ ගීතේ තියෙන්නේ දුකක්, සෝකයක්, වෙන්වීම, දරා ගන්නට තියෙන අසීරුතාවය. සිත්තම් කරමින් මනසේ ඔබෙරු කවදා හෝ යරි දකින්න තුරා වෙන්නුනාට මනසින් මැකී ගියේ නෑ. මනස තුළ නිරන්තරයෙන් ඇඳින්නේ ඇගේ රූපය. රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ යලි මගේ සවනට වැටෙන ඔබ වායි දකින්නකන් මේ කටහඬාය ඇහෙනකන් විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුත්. ඒ තමයි ඒක ලස්සන වචන. ජීවිතේ තියෙන්නේ අපි හුඟක් වෙලාවට තියනවා විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. දැන් හුත් එක පිළිගන්නවා. මේ ජීවිතේ තියෙන විඳින්න. නමුත් ඔබ නැති නිසා මට ජීවිතේ පුරාම සිද්ධ වෙන්නේ විඳවන්න. ඔහු ඒ ගැන විශාල පශ්චාත්තාප වෙනවා. දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇති. දැන් ඔහුට වාගේ ඉසිර ප්‍රතිපත්තියක් ඇයට නැහැ. දැන් සමහර අය ඉන්නවානේ දැන් අතින් අත්තට පයින් මේ අත්තෙත් වහලා ටිකක් කළා බලනවා. හොඳද? ඊට පස්සේ ටිකක් වුණොත් අනික් අත්තෙත් වහලා බලනවා. දැන් ඔහොම අත්ෙන් අත්තර යන කිරිල්ලියක් වුණාම ඒ කිරිල්ලිට ප්‍රේම කරපු මනුස්සයා ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් මේ ප්‍රේමාන්තය තුළ එබඳු චංචල භාවයක් තිබිලා තියෙනවා. ඒ චංචල භාවය නිසාම තමයි මොහු සසල වෙන්නේ. දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සැසලෙන්නේ නැතුව ඇති. මට තරම් ඔබට රිදෙන්නේ නැතුව ඇති. ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති. ඔබේ මුළු ලෝකේ මම නෙවෙයි. හැබැයි මගේ මුළු ලෝකයම ඔබ. ඒ නිසා ඔබට වැඩියෙන් මට රිදෙනවා. මා හැර යෑම, මාව මොහොතකට අමතක කිරීම, මා දමා යෑම ඔබට ගානක්වත් නැහැ. ඔබට ගානක්වත් නැහැ. භවයෙන් භවයේ අහිමිව හිමි වෙන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යලි හමුවෙමු කතා. මේ ආත්මේ මට හිතෙනවා මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. අඩුම ගානේ ඔබට පුළුවන් ද ඊළඟ ආත්මවත් හමු වෙමු කියලා ප්‍රාර්ථනා. ඒකත් විශ්වාස නැහැ. ඒ නිසා ඔහු තවත් පශ්චාත්තාප වෙනවා. විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා. ප්‍රේම ඒක පාර්ශවය වුණාම ඒව පළ දරන්නේ නැහැ. අපි පැල් බැඳගෙන ප්‍රේම කරනවා. අනිත් කෙනාට ඒක ගානක්වත් නැහැ. සමහරවිට තව කෙනෙක් පැල් බැඳගෙන ප්‍රේම කරනවා. අපිට ඒක ගානක්වත් නැහැ. ඒ වුණා මේ සම්බන්ධතා පවතින්නේ නැහැ. කොතන හරි බින්දිනවා කැඩෙනවා. දැන් මොහුගේ ඒක පාර්ශවයේ ප්‍රේමය අති ප්‍රබලයි. ඒ නිසා තමයි මේ සිද්ධ වෙන්නේ. විඳින්න උණු ජීවිතය ආරන් විඳවන්න. අයිරාංගනී මද්දුම් බණ්ඩාර ලියලා තියෙන්නේ. දයන් විතාරණයන්ගේ ගීත කලාවේ ආරම්භයේ ඉඳන් බැලුවොත් ඔහුගේ ගීත සංගීතවත් කරන්න ගොඩක් දායක වෙලා තියෙනවා. කරුණාරත්න විජේවර්ධන.